අයබෝන් සියලු දෙනාටම ඉතින් මට දුරකථන ඇමතුමක් ලැබුණා පිළියන්දල මිරිස්වත්ත ප්‍රදේශයේ තනකොළ වවන ඉඩමක විශාල නාගිකු රැඳී ඉන්නවා කියලා. ඉතින් අපි ගිහින් බලමු. එයා වෙතනින් ඉවත් කරගෙන එමු. Kiat ini nih. Saya bilang ini wahana wedi nih. Warna kalah itu warna. Ini dah naik, dah lagi sih. Hari ini lah jalan dulu. Ini ada yang pun. කොහෙද මේ? කල මේක නැති කරලා ඉන්න. එන්න තලක ජෝඩුවක නේ ඇති. ඔව්. අර ඉතර කලින් මිනිත්තුක දරුවෝ බෑනේ. केस एक यांना अब आम्ही तनकोळ पिदली करना केस पिदली करन तनकोळ पिदली वाळ मस्त गोटकोळ वावना होगे तनकोळ पिदली वाळ तनकोळ पिदली ऑर्डर रोस भी लागना होया सब केस एक यांना दी हां මේ තනකොළ පිදලි वावනේ වනේ වෙනම ඉරියක් කරගෙන කරනවා නේ. මේක ඇතුලේ. මේක මේ අදින්න නම් වෙනවා. මුතු ගන්න බෑ අස්සේ මේක ඇතුලේ ඇත්තේ නේ. මේක ඇතුලේ. මේක පෙරේතේ නේ ඉන්නේ. ඔව්. පෙරේතේ දැක්කා අය දවල් 12ට 12ම 8 වගේ දැක්කා. මේක පොඩ්ඩක් මේ කපල හරි මොන හරි කරගමු. ඔව් නැත්තම් ගන්න බෑ. ඒ අර අයියා ඉන්නවනම් මැෂින් එක පොඩ අල්ලන් තිබුණේ කරස්සා. කතාව මෙරි දැන්න. ඒක සතප් පරිසම් කරගන්න එකයි. ඒ වීඩියෝ එක ගන්න පුළුවන්. ඈ? ආගුණ මේ පැත්තට තියෙනව දැක්ක කියලා. මේ පැත්තට දැක්කේ. නෑ අරේට දැන් මේ පැත්තට ඔළුව දාගෙන හිටියේ. ඔව්. මම ඊට පස්සේ රයිට් වතුර ගහන්න ආවද? ඔව් මෙහාට ගියේ. මේ පැත්තට ගියේ. ඔව්. ඇතුළේ ගියේ. ගියක් ගන්න නැහැ මම කරේ. නෑ මෙතනින් ඉඳි නෑ යන්න තර. මේක ඇතුළේ යන්න. යන්න අපසන් දන්න. පෙරේදත් ඕකේ යන්න නෑ. යනවා නම් යන්න ඕන මොකද මේ දැන් දවස් ඇතුළට ප්‍රතිරෝණේ. ඔව් මේක. මුලින්ම මේ පැත්ත පොඩ්ඩක් බලමු. මේ පැත්ත බලමු. එතකොට ඉතින් අපි අපරා දුර යන්න ඕනේ. යන්නේ නෑ මම දන්නවද? මේ හරිය මීයෝ ඉන්නකො. හතේ දෙන්නේ. මම දැක්ක විදිහට මට වැඩි දිග තියෙන. හයිට වැඩි දිග තියෙන. ඔය ලොකුයි සතා. මෙන්න මෙතෙන්දි මම ඉස්සෙල්ලාම පෙරේද දකින්න මේ හරිය ඉඳලා අර හරියට විතර දිග තියෙන. බර
අර පස්සේ ගමු මේක ඒක අනේ මෙලේ වැටි වැටයි ඉතත් නැත්තම් මෙහෙරින් ගල මෙහෙරින් ගොත් වන්ට බහුන්දක් ඉන්නවා යන්න වන්ට ඉන්නේ ඈත ඉන්නේ කොටේ මැද හරියේ අත්ත උඩු මෙහෙට ඔළුව තියෙන හන්ද ඔව් මොකද ලීවින් අයිමල් ඉවර එයි එළියට යන්න දී කැල්ල ගන්න ටික දිගී කාලේ ගේන්න අර මේ ෆොටෝ පයි LBC බටේ පොඩ්ඩක් සිහිර ගන්න මම ගන්න එතනද බූත් එක දාගත්තොත් හොඳ නැද්ද නෑ නෑ එපා අපි ඉන්නේ බයන්නේ මැජික් එකට අල්ලගෙන නැත්තම් හොයන්න බෑ ටෝච් එක ගින්න නැත්තම් වැඩේ කරන්න බෑ අතනින් කවුරු ගන්න යනවාද කියලා අන්න අතනින් එක්කනේ බයින් අර පැත්තට යනවා අතනින් යනවා කියලා මට බල්ලා කිව්වා ඕල් එක දෙමින් ඉන්නවා කියලා ආයේ මේ මට තියෙන එක කේස් එක තමයි මම අර බඩකට ගියාට මේ වගේ පැත්තට වෙලා ඉඳපන් දවස් වැඩ ගෙනත් දෙන්න දැන් නම් පිළිවෙල විතරයි එන්නේ මෙතනට එන්නේ දින විතරයි දෙන්නේ ඈ දැන් අර පැත්තෙන් පිටවෙන මෙහෙන් දානකොට ඒක ගුලි ගෙඩින්නේ ඔව් කපන්න ඉන්න ණයට වඩා 20 එකක් ඉන්නු ගෙදර නේ අඩම් බයින විතරේ ඒක තෝ හම්මල් ඊට පස්සේ ඕ අය මේ ඕ මෙන්න අගටම ඇවිල්ලා ඉන්න බාන්න ඔළුව මෙහෙට තියෙන හරි ආයි කරන අර පැත්තට දැන් අතනින් යයි අතනින් පණිය ඔය පැත්තට එනවා මම ගන්න බයින් එක නාල පිටියයි එන්න මානයක් දෙන්න ගන්න අඩේ මං අඩි 6 නම් තියනවා කියලා හොඳට හැදිච්ච සතෙක් ඒක සරපාසුද හැදිලා තියෙන එන්න බෙන්නන්න ටෝච් එක සාක්ෂි දාන්න නැහැ ඔක්කොම ඉතින් මං කියන්නේ අඩි 6 තියනවා කියලා බලන්න ඔව් කොහොමද හම්බෝ මාර මහන්සි ගන්න ඔය පට්ට මහන්සි ඇති ගහන්නමයි බලන්නේ මොකද්ද මේ දවස් ගාණක් වෙනව නේ ඔව් අපි වෙන තැනකට ගමුද මෙයා හරි එතන තියාගමුනේ කොහොමද මට මහන්සි ඔක්කොට වැඩි යාළුවෝ දෙවි මහන්සි මෙතන මෙහෙට හැදලා මේ සතෙක් මේ රස්ත කරලා ලොකු ඉස ප්‍රමාණයක් ඉතින් අපි ඇඟට යනවා මම මැරෙන්න ලස්ත කරන්න ඕනේ ළඟින් ගියා නම් මැරෙනවා ඔව් දැක්කම මේ හොඳට හැදිච්ච සතෙක් කියන මොකද තාත්තගේ පයන්නත් එක උඩ හොඳට හැදිච්ච සතෙක් මේ ඉන්නේ අනිත් මේක අනකොලේ ටික එනර්ජි නිකන් ඔව් මේක ඒක මට නෑ නේ හරි හරි ළඟට එන්න බය වෙන්න එපා දෙලිම අඩි 6කට ගිට වෙන්න ඉන්නවා ඔව් හොඳට හැදිච්ච සතෙක් මේ ගොඩක් දවස් ඔයගොල්ලෝ දැක්කද මම ඉන්නවා මේකේ පෙරේද සමහරවිට කලින් ඉඳලා ඉන්නේ නැති මම දැක්ක ඇතුලේ හැවකුත් තියෙනවා මේ හැවේ මැරලා හොඳට ඉන්නේ දැන් වෙන්නේ නැති ඔයිට වැඩි සුදු පුලි ටික තිබුණා හොඳ රවුම් රවුම් ඒ තනේ ඒ දා පසන්ත බදාස් දවසක් ඉඳන් සමහර දින වෙන්නේ එහෙම එකක් නෑ එහෙම ගන්න මේගොල්ලෝ හැව ඔය කනවා හැව මේ හැව අරින් ඉඳියොත් අවර්ණයි හැව එළියට පස්සේ ආයි පාට එනවා වෙන නැතුව මේ ගොඩක් කළුවේ සෙනසුරාදා බදාදා අත සුදු කළු වෙනවා කියලා එකක් නෑ දැන් මෙයාගේ මේ ගෑනු සත්තු දැන් සමහර දෙනා පෙනේ භාගයයි එකෙන් ගෑනු සතාවයි නෙමෙයි එකක් නෑ අර පෙනේ කියලා නෑ දැන් මේගොල්ලන්ගේ ඔළුවේ ප්‍රමාණයෙන් තමයි අපිට හොයාගන්න පුළුවන් පිළිම සතෙක්ද ගෑනු සතෙක්ද කියලා දැන් අතනත් ආයි අල්ලු නැත්තම් මේ පැත්තට එනවා ඊට පස්සේ කොහෙට හරි යාට බේරෙන තැනකට යන්න බල
මේ සතෙක් දෂ්ට කරොත් ලොකු විස ප්‍රමාණයක් අපේ ඇඟට යනවා. රෝහල් ගත වෙලා ප්‍රතිකාර ගන්න එනවා මේ නැත්තම් මේ අපේ ස්නායු පද්ධතිය අඩපණ වෙලා වෙනහලු අඩපණ වෙලා ඒවත් නෑ ස්නායු පද්ධතිය අඩපණ වෙන කඩි කෙලේ. අඩපණ වෙලා මැරෙනවා. මේ සතෙක් මේ සතෙක් සාමාන්‍යයෙන් පරිසරයේ ඉන්නකොට අනිත් සත්තු අඩුයි. දැන් ඔයගලන්ට සමහරට කුණ කටුව පොළොංගු කරේ මේ හම්බෙන අඩු වෙනවා මෙයා ඉන්නකොට. මෙයා ඒගොල්ලන්ව ගිල දානවා. ඔව්. දැන් සාමාන්‍ය මේ මෙයාට හවු වෙන සාමාන්‍ය නායකුණත් මෙයා ගිල දානවා. නයි පෙටෙක් හම්බුනොත් එයාවත් ගිලිනවා මෙයා. ඔයගොල්ලෝ දිනපතා වැඩ කරන තැනනේ මෙතන නේ. මේක ඇලිත් වැඩ කරනවනේ. උකට මෙයාව ඇලදි කියාවිල්ලා එහෙම සමහරට ඉන්නවා ඇති කරදරයක් නැහැ. කෑගුණොත් හරි ආසන්නට ගියොත් හරි තමයි දස්තුනයක් වෙන්නේ. මෙයාව තලගොයෙක් හිටියෝ බෙනේ. ආ. දැන් ඌට යන්න තැන නැතුව ඇලට බහැලා ඉන්නේ. දැන් සාමාන්‍ය ප්‍රමාණය තලගු වෙන්න මෙයා ගිල දානවා යාව. ලොකු ප්‍රමාණයකින් නම් අමාරුයි. ඒ සාමාන්‍ය ප්‍රමාණයකින් නම් මෙයාට පුළුවන් මෙයා දෂ්ට කරාම ඊට පස්සේ ගිල දානවා. අඩි කෙලින්ම 6ක් විතර ඉන්නවා. ඔව්. අනික හොඳ බර තියෙනවා. හොඳට හැදිලා තියෙන කැම් බීමේ පරිසරයේ තිබිලා තියෙනවා. මෙයාලා සුමිකින් වයි ගන්නද මෙයා? නියමනේ මේ සූ එකට දුන්නොත් මේ සතා මේ ඉර වෙනවා. එතන මෙයා මේ ලස්සනයි. ඔව් ලස්සනයි කියන්නේ ටිකක්. හැබැයි මැරියාම පාට එනවා. මිටේ ලස්සනවත් ඉන්නේ. මේ දැන් සූ එකට දුන්නාම සත්තු එදාට ඉර වෙනවා. මෙයා දැන් අන්න බොන්න දෙන දෙයක් දීලා ඉන්නේ බෑ. Oh, saya cut. Cut hari ini. Apa kan saya balan sini go. හොඳට කට ඇරලා දස්ස මේ දල පාර වදින්න මෙයා දස්ස කරන සාමාන්‍ය දැන් කට්ටිය කියනවා ණයට ගොඩාක් ඉස්සෙන්න පුළුවන් කියලා. එහෙම බෑ. මෙයාගේ ප්‍රමාණයෙන් අඩි 3-1යි ඉස්සෙන්න පුළුවන්. දැන් මෙයාට අඩි 2ක් වගේ තමයි ඉස්සෙන්න පුළුවන්. නැතුව මෙහෙම නෑ ගොඩාක් ඉස්සෙන්න බෑ. කොහොම නැතු ෆොටෝ එකට ලස්සනට ඉන්නේ. ඔව් ඔව්. හොඳට තියෙනවා මේ පෙනේ එහෙම හොඳට තියෙනවා. නෑ බලන්න. හරි. මෙයාගේ දැන් දුවන්න තියෙන ඇතේ නෑ. එල්ලමන්. වයන්නේ බා. බලන්න කොහොමද කියලා. ඇත්තටම ලස්සනයි නෑ. එනේ මාර ලස්සනක් තියෙයි. පිටිපස්ස පැත්තෙන් ගොඩක් ලස්සනයි. වයන්න එපා. හරි ඉස්සෙන්න පුළුවන් ප්‍රමාණය දැක්කද? කොච්චර ඉස්සීලාද? දැන් මෙයාට මේ ප්‍රමාණය ඉස්සීලා මේ ඉස්සරහට දෂ්ට කරන්න පුළුවන්. ගොඩක් වෙලා මේගොල්ලෝ දස්සිනයක් අපේ දනිස්සෙන් පල්ලෙහාට තමයි වෙන්නේ. ඒ කියන්නේ මේ යා උසර අඩි 2ක් විතරනේ ඉස්සෙන්නේ. දැන් මෙයාට මුගටික් වගේ ළඟවත් මීටරේ තව ටිකක් ඉස්සෙනවා. දැන් බලන්න ඉස්සෙල්ලා දින තරමයි. හරි. මොබයිල් වල අපි ඉස්සෙල්ලා හොඳට ඉවල්ලා තමයි දෂ්ට කරන්නේ. හරි. දැන් ඉතින් හොඳට පිටිපස්සට මෙහෙම අරගෙන තමයි ඉස්සරහට දෂ්ට කරන්නේ. මෙයාගේ පේනේ මේ තව ලක්ෂණයක් තියෙන ලස්සන. පේනේ තියෙනවා නිකන් මේ උඩින් නිකන් අර කුරුල්ලෙක්ගේ පිහටක් වගේ. 아무තු ලස්සනක් තියෙනවා මේ වෙන කෙනෙක්ගේ නැති එකක්. ඇස් ටිකක් වගේ එකක් උඩින් තියෙනවා. මාර ලස්සනයි ඒක. දැක්ක සාමාන්‍ය නායකයෙක් පිටන්නේ නැහැ. අර පිටිපස්සේ මෙයාගේ පේනේ 아무තු මේ කුරුල්ලෙක්ගේ පිහට වගේ නිකන් දෙකක් අමතරව පේනේ අර මූණට වගේ එකට අමතරව පිහිටලා තියෙනවා. ඒක අසාමාන්‍යයි. සාමාන්‍ය පිහිටන්නේ නැහැ. දෙකල්. කොහොමද? ඒක.
ආර ලස්සන ඇත්තට. මෙයාගේ පේනේ තමයි ලස්සන. අපි අරගෙන යන්න. මගේ මේ channel එකට දානවා. ස්නේක් සපෝටර් කියලා channel එකේ තියෙනවා බලන්න. දාගෙන යන්න මෙයා මේ ඇත්තටම මරන්න නැති එක වටිනවා මේ සත්තු මරලා මේ පරිසරයේ මේගොල්ලෝ ඉන්න ඕන. එහෙනම් අපි එන්න. කොහෙද ඒක ගාලුවේ? මාතර. මාතර. මෑලා ගේ ඉස්සර අතරින් ඇවිල්ලා පිටිපස්සේ දොරෙන් ගිහිල්ලා බයිසිකලේ ළඟට වෙලා ඉඳලා ඔව්. එහෙනම් අපි. එහෙනම් thank you. හරි. මොනවද ඉප කොල්ල ගහන්න.